අම්මා මං කැලේ යාළුවෙක්ව සෙල්ලම් කරන්න යන්නද? කූරු බබෝ පරිස්සමින් ගිහින් හවස් වෙන්න කලින් එන්න ඕන. මගේ හොඳ අම්මා. ඔන්න ඉතින් අපේ පුංචි කූරු අම්මගෙන් අවසර අරගෙන කැලේ අනික් යාළුවෙක් සෙල්ලම් කරන්න කැලේ ඇතුළට ගියා. යාළුවෙක් සෙල්ලම් කරනකම් අපේ පුංචි කූරුටත් ඉවසිල්ලක් තිබුණේ නැහැ. අද නම් මට යාළුවෝ ගොඩක් හොයා ගන්න පුළුවන්. මට තාම යාළුවොත් නෑනේ. ඉතින් කූරු මුලින්ම ගියා හා පුංචගේ ගෙදරට. පුංචෝ එළියට එන්න. අපි යමු සෙල්ලම් කරන්න. මට බෑ කූරු. ඔයාගේ කූරු නිසා මට ඔයා එක්ක සෙල්ලම් කරන්න අමාරුයි. ඔයාගේ කූරු මගේ ඇඟේ වදිනවා. එහෙම කියපු පුංචා ආපහු ගෙට ගියා. කූරුට ගොඩක් දුක හිතුණා. කමක් නෑ. පුංචා වගේ නෙමෙයි. ටින් නම් මගෙත් එක්ක සෙල්ලම් කරાવી. ටින්ගේ ගෙදර ගියා නම් හරි. ටින් මේ කූරුනේ. ටින් මං ආවේ සෙල්ලම් කරන්න යමු දහන්න. අනේ බෑ කූරු. ඔයාගේ කූරු හරියට උල් වගේ. මගේ ඇඟේ ඇනෙනවා. අනික ඔයාට මාත් එක්ක තරඟට දුවන්නත් බෑනේ. එහෙම කියපු ටින් ගේ ඇතුළට ගියා. පුංචි කූරුට තවත් දුක හිතුණා. එයා තනියම කැලේ ඇතුළට ගියා. මට කවුරුත් කැමති නෑ. හැමෝම මට කැමති නැත්තේ මගේ මේ කූරු ටික නිසා. මං කැමති නෑ මගේ මේ කූරු වලට. මෙහෙම ඇවිදගෙන යද්දී කූරු දැක්කා රතු පාටට ගෙඩි තියෙන පළතුරු ගහක්. බඩගින්න හිටපු කූරු උඩ පැනලා ගෙඩි කඩන්න හැදුවත් ගෙඩි කඩා ගන්නත් බැරි වුණා. කූරු තවත් දුක් වුණා. අයියෝ මට මොකුත් කරන්න බෑ. මේ වෙලාවේ මෙතනින් ගිය අලි මාමයි වලස් මාමයි පුංචි කූරුව දැක්කා. මොකද කූරු බබා දුකින් තනියම කල්පනා කරන්නේ? අලි මාමේ මට බඩගින්නක් ආවා. ඒත් මට පළතුරු කඩා ගන්නත් බෑ. මගේ කූරු නිසා කවුරුත් මාත් එක්ක සෙල්ලම් කරන්න ආවෙත් නෑ. අනේ පුංචි තෙබබු. ඔයාගේ කූරු ඔයාට කවදාවත් කරදරයක් නෙමෙයි. කූරු තියෙන ඔයාගේ ආරක්ෂාවටනේ. ආරක්ෂාවට කිව්වේ වලස් මාමේ. ඔයාගේ කූරු නිසා සතුරන්ට ඔයාට කිසිම කරදරයක් කරන්න බෑ. කවුරු හරි ඔයාට පහර දෙන්න ආවොත් එයාගේ ඇඟේ ඔයාගේ කූරු ඇරෙනවා. ඉන්නකෝ ඔයාට බඩගිනේනේ. මං ඔයාට පළතුරු කඩලා දෙන්නම් ඉදරගෙන යන්නත් එක්කම. ඇත්ත තමයි මගේ කූරු ටික මට ආරක්ෂාව. කවදාවත් මට කරදරයක් නෙමෙයි. වලස් මාමේ මෙච්චර පළතුරු ගොඩක් මං කොහොමද ගෙදර ගෙනියන්නේ? මෙන්න මෙහෙම තමයි ගෙදර ගෙනියන්නේ. ඉතින් වලස් මාමා පළතුරු එකින් එක පුංචි ඉත්තෑ පැටියගේ කූරුවල හයි කළා. මගේ කූරු ටික මට කොයිතරම්නම් ප්‍රයෝජනවත්ද කියලා දැන් තමයි තේරෙන්නේ. බොරුවටනේ මම්මගේ කූරු ටික නිසා දුක් වෙලා තියෙන්නේ. මට තියෙන වටිනම දේ තමයි මගේ මේ කූරු ටික. නේද අලි මාමේ? නේද වලස් මාමේ? ඒකනි පුංචි පැටියෝ. අනික ඔයාගේ කූරු ටික නිසා ඔයා හරිම ලස්සනයි. වලස් මාමේ, අලි මාමේ, මං දැන් මම ගෙදර ගිහින් මගේ අම්මටත් මේ ගැන කියන්න ඕන. වලස් මාමටයි අලි මාමටයි ස්තුති කරපු කූරු ඉක්මනටම ගෙදර ගියා. එයා ආපහු කවදාවත් එයාගේ කූරු ගැන දුක් වුණේ නැහැ. එයා එයාගේ කූරු ටික ගැන ගොඩක් ආඩම්බර වුණා. ඉතින් පුංචි දුවේ පුතේ අපිත් තමන්ගේ අඩුපාඩු ගැන හිතමින් දුක් වෙන්නේ නැතුව අපේ පුංචි ඉත්තෑ පැටියා වගේ තමන්ට තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගමු.
කෝටු කෑලි ගෙනල්ලා එකින් එක ලස්සනට තියලා කපුටු රාළයි කපුටු හාමිනේ ලස්සන කූඩුවක් හැදුවා. අපේ පුංචි බබාලට ඉන්න මේ කෝඩුව නම් පංකාදුයි නේද මහත්තයා? ඔව් ඔව් කපුටු නෝනේ නැතුව පහුවෙනිදා කපුටු හාමිනේ බිත්තර 4ක් දැම්මා. කපුටු රාළටයි කපුටු හාමිනේටයි ගොඩාක්ම සතුටුයි. ඔන්න මහත්තයා අපි දෙන්න ආයෙමත් අම්මයි තාත්තයි වුණා. අපේ පැටවුන්ගේ මූණ දකින්නකම් ඉවසිල්ලක් නෑ මට. මටත් එහෙමම තමා හාමිනේ. ඔයා එහෙමනම් බිත්තර ටික බලා ගන්නකෝ. මං ගිහින් කෑම අරගෙන ඉන්නම් හාමිනේටත් එක්ක. පරිස්සමින් ගිහින් එන්න මහත්තයා. මේ ඇහුණද හාමිනේ අන්න කපුටු රාළ කූඩුවෙන් එළියට ගියා. ඒත් ඉතින් කපුටු හාමිනේ කූඩුවේ ඉන්නවනේ. හරි අපි එකට මොකක් හරි කල්පනා කරමු. හරි මං ගිහින් කපුටු හාමිනේට කොටන්නම්. එතකොට කපුටු හාමිනේ මගේ පස්සෙන් පාන්නයි. එතකොට ඔයා ගිහින් වැඩේ කරන්න. හරි. ඔන්න ඉතින් කතා වුණ විදිහටම කොහාරාල ගිහින් කපුටු හාමිනේට කොටන්න ගත්තා. කේන්ති ගිය කපුටු හාමිනේත් කොහාරාල පස්සෙන්ම පැන්නුවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත කොහා හාමිනේ කපුටු කූඩුවට ගියා. කපුටු කූඩුවේ තිබුණු බිත්තර දෙකක් අරගෙන බිමට වීසි කළා. ඊට පස්සේ කොහා හාමිනේ කපුටු කූඩුවේ බිත්තර දෙකක් දාලා පියාඹලා ගියා. ටික වේලාවකට පස්සේ ආපහු කපුටු හාමිනේ කූඩුවට ආවා. කිසිම දෙයක් නොදන්න කපුටු හාමිනේ බිත්තර 4 ආදරෙන් බලාගත්තා. කාලය මෙහෙම ගත වෙලා ගියා. දැන් බබාලා චුට්ටක් ලොකුයි. කපුටු අම්මයි තාත්තයි බබාලට කෑම ගෙනත් කවනවා. ආදරෙන් බලා ගන්නවා. කාලය ගත වුණා. පුංචි බබාලා ටික ලොකු වුණා. ලොකු වෙද්දී කපුටු අම්මට බබාලා දෙන්නෙක්ගේ වෙනස තේරුණා. බබාලා දෙන්නෙක්ගේ පිහාටු වෙනස්. පුල්ලි තියෙනවා. ඒ කියන්නේ මේ පාරත් කොහා ජෝඩුව අපිට හොරෙන් අපේ කූඩුවේ බිත්තර දාලා නේද? අනේ එතකොට මගේ අනිත් බිත්තර දෙක බිමට දාන්න නැති. මොකද හාමිනේ කල්පනා කරන්නේ? ඉතින් කපුටු හාමිනේ හරිම දුකින් කපුටු රාළට විස්තරේ කිව්වා. හාමිනේ මොකටද තවත් බලාගෙන ඉන්නේ? අපි කොහා පැටව දෙන්න කොහා ජෝඩුවට ගිහින් දෙමු. අපි මොකටද කපටි කොහා ජෝඩුවගේ ළමයි බලාගන්නේ? අනේ බෑ. ඒක කරන්න බෑ. එයාලා කිසිම දෙයක් නොදන්න පොඩි පැටව්. අපි දෙන්න පොඩි කාලේ ඉඳන්ම කෑම කවලා ආදරෙන් ඒ දෙන්නම බලාගත්තා. කොහා ජෝඩුව මේ පැටව් දෙන්නව ආදරෙන් බලාගන්නෙත් නැති වෙයි. ඔයාගේ දර්ශන හැස ගැන මට නම් පුදුමයි හාමිනේ. අප මේ දෙන්නවත් තියාගමු එහෙමනම්. ඉතින් කපුටු බබාලයි කොහා බබාලා දෙන්නයි කූඩුවෙන් වෙන් වෙලා යනකම්ම කපුටු අම්මයි තාත්තයි 4 දෙනාටම එක වගේ ආදරෙන් වෙනසක් නොකර ආදරේ බෙදලා දුන්නා. ඒ තමයි අපේ කපුටු අම්මගේ අසීමිත ආදරේ. නරිහාමි කියලා කියන්නේ දක්ෂ වෙලෙන්දෙක්. එයා හැමදාම වගේ මොනවා හරි කැලේ පුරාම ඇවිද වෙළඳාම් කරනවා. කැලේ හැමෝම වගේ නරිහාමිගෙන් Tamanට අවශ්‍ය දේවල් මිලදී ගන්නවා. ඔන්න අද නරිහාමි විකුණන්නේ ලස්සන පාට තොප්පි. ලස්සන තොප්පි ටික නරිහාමි. ආයෙත් අහලා මෙන්න මේ තොප්පිය නම් ඌරු හාමිනේට ලස්සනට තියෙයි.
මං ආසත් මෙන්න මේ තොප්පියට තමා නරිහාමි. මට දෙන්නකෝ ඒ තොප්පිය. අද නම් ලස්සන තොප්පි ටිකක්. මට මෙන්න මේ තොප්පිය දෙන්නකෝ නරිහාමි. මෙන්න එළුහාමිනේ. දැන් නම් හොඳටම මහන්සි. අවුවත් වැඩි. පොඩ්ඩක් මේ ගහ යටට වෙලා ටිකක් වෙලා ඉන්න ඕන. නරිහාමි ගහ යටට ගිහින් තොප්පි පෙට්ටියත් පැත්තකින් තියලා ගහ යට වාඩි වුණා. දන්නේම නැතුව නරිහාමිට නිින්දත් ගියා. මේ වෙලාවේ මෙතනින් ගියපු තවත් නරි වෙලෙන්දෙක් නරිහාමිට නිින්ද ගිහින් තියෙනවා දැක්කා. මේ ඉන්නේ ලුවිස් නරිහාමි. ලුවිස් නරිහාමි කියන්නේ කපටි වෙලෙන්දෙක්. ලුවිස් නරිහාමි විකුණන හැම දෙයක්ම වගේ කිසිම කොලිටියක් නැති දේවල්. නරිහාමිට හොඳටම නින්ද ගිහින් වගේ. අද මගේ කිසිම ඇඳුමක් විකුණෙන්නෙත් නෑ. මගේ ඇඳුම් පෙට්ටියයි නරිහාමිගේ තොප්පි පෙට්ටියයි මාරු කරා නම් මට අද හොඳ මුදලක් හොයා ගන්න පුළුවන්. ඉතින් ලුවිස් නරිහාමි හිමින් සැරේ එයාගේ ඇඳුම් පෙට්ටියයි නරිහාමිගේ තොප්පි පෙට්ටියයි මාරු කරා. මේ සිදුවීම ගහ උඩ හිටපු වඳුරු රංචුව බලාගෙනයි හිටියේ. දැක්කද කපටි ලුවිස් අපේ නරිහාමිගේ තොප්පි පෙට්ටිය ගත්තා. අපි හොඳ වැඩක් කරමු. එයාට යන්න බැරි වෙන්න අපි මේ වැල් වලින් එයාව පටලවමු. ඉතින් වඳුරු රංචුව ගහේ ඉතිලා තිබුණු වැල් ටික ලුවිස්ගේ ඇඟට දැම්මා. සද්දෙට නරිහාමිටත් ඇහැරුණා. ගහ උඩ හිටපු වඳුරු රංචුව නරිහාමිට ලුවිස් කරපු කපටි වැඩේ ගැන කිව්වා. ලුවිස්ට ගොඩක් ලැජ්ජ හිතුණා. බොහොම ස්තුතියි වඳුරු යාළුවෝ හැමෝටම. ඔයාලා නිසා මගේ තොප්පි ටික මට ලැබුණා. කතාවක් තියෙනවනේ. හතුරට උනත් කරදරයක් වුණොත් උදව් කරන්න කියලා. ලුයිස්, ඔයාට මේව හොඳ පාඩම්. අද ඉඳන්වත් සත්තු රවටන්න නැතුව වෙළඳාම් කරන්න. ඉතින් නරිහාමි ලුවිස්ගේ ඇඟේ පැටලිලා තිබුණු වැල් ටික ලිහලා එයාව බේරගෙන එයාට අවවාද කරලා ආපහු තොප්පි වෙළඳාම ගියා. එක්තරා ලස්සන ගම්මානයක් ආසන්නයේ තිබුණු ගස් බිනයක මී අම්මා කෙනෙකුයි මී බබාලා 3 දෙනෙකුයි ජීවත් වුණා. මී පවුලේ පුංචිම සමාජිකයාගේ නම තමයි චූටි. චූටි කියන්නේ හරිම දඟකාරී කෙනෙක්. එයාගේ විනෝදාංශය තමයි ගමේ ගෙවල් වලට හොරෙන් ගිහිල්ලා රස කෑම කන එක. චූටි, අදත් ඔයා ගමේ තියෙන ගෙවල් වල ඇවිදින්නද ලෑස්ති? ඔව් අම්මා, මේ කලේ ඇතුලේ තියෙන කෑම වගේ නෙමෙයි. ගෙවල් වල රස කෑම තියෙනවා. චූටි, ඔයා හොඳටම දන්නවනේ නපුරු පූස හැම ගෙදරකම වගේ ඉන්නවා. නපුරු පූසෙක්ගේම ඔයාව දැක්කොත් අයියෝ, පූසන්ට හොරෙන් රිංගලා යන්න මන් දන්නවා. ඔන්න එහෙනම් මං ගියා. චූටි ඔහොම ඉන්න. මේ ළමයා නම් කියන දේ අහන්නේ නෑනේ. ඔන්න ඉතින් චූටි අදත් ගියා රස කෑම හොයාගෙන ගම වටේ ඇවිදින්න ගියා.
හරිම අපූර්ව සුවඳක්. මොනා සුවඳක්ද? මෙන්න මේ ගෙදර දිහායි මේ සුවඳ එන්නේ. චූටි එයාට සුවඳ ආපු ගෙදර දිහාවට ගියා. හිමින් සැරේ වටපිට බලලා ඔන්න ගේ ඇතුළටත් ගියා. මුළු ගේම සුවඳයි. මේ තියෙන චීස් කෑල්ලක්. මෙච්චර ලොකු චීස් කෑල්ලක්. හරිම රසයි. මම ඊට කලින් චීස් කාලම නෑ. බිම වැටිලා තිබුණ චීස් කෑල්ල දැකපු චූටිට හරිම සතුටුයි. ඒත් මම මේ චීස් කෑල්ල තනියම කන එක හොඳ නෑ. මගේ ගෙදර අයත් කවදාවත් චීස් කාලා නෑ. මම මේ චීස් කෑල්ල ගෙදර අරගෙන යනවා. චූටි චීස් කෑල්ලත් අරගෙන එයාගේ ගෙදරට ආවා. චීස් කෑල්ල දැකපු අම්මටයි අක්කටයි අයියටයි ගොඩක් සතුට හිතුණා. චූටි මේ වගේ රස කෑම අපි කවදාවත් කාලා නෑ. අපි හැමදාම කන්නේ කැලේ තියෙන කෑමනේ. ඔයා අපිටත් කන්න චීස් තරම් අපිට කොයිතරම් හොඳද? හිනා වෙවි කතා කර කර ඉතින් හැමෝම එකතු වෙලා සතුටින් චීස් කන්න පටන් ගත්තා. එයාලගේ සතුට දැකපු චූටිට ගොඩක්ම සතුට හිතුණා. ගෙදර හැමෝම එකට කෑම කද්දි කොයිතරම් හොඳද? මම මෙච්චර කල් කළේ නැස කෑම තනියම කාපු එක. ඒක ගොඩක්ම වැරදි වැඩක්. ආයෙ නම් මං කවදාවත් එහෙම කරන්නේ නෑ. ඉතින් චූටි එදා ඉඳන් හොඳ කෙනෙක් වුණා. ගමේ ඇවිදිද්දි හම්බ වෙන රස කෑම ගෙදරටම ගෙන ගෙදර අයත් එක්ක බෙදාගෙන කන්න පුරුදු වුණා. ඈත ලස්සන කන්දක් පාමුල ලස්සන හාපවුලක් ජීවත් වුණා. පුංචි හාපවුලේ අම්මටයි තාත්තටයි පුංචි ලස්සන හුරුබුහුටි හා පැටියෙකුත් හිටියා. හා පුතාගේ නම තමයි සුදු පැංචා. සුදු පැංචා මෙහෙට එන්න කෑම කන්න. අනේ අම්මේ මට කන්න බෑ. එහෙම බෑනි පැංචා. කෑම කාලා ඉන්නකෝ. අම්මේ මම මේ සෙල්ලම් කරන්න යන්න ලෑස්ති. මං ඇවිත් කන්නම්. එහෙනම් ඉක්මනටම එන්න පැංචෝ. හොඳයි අම්මේ. සුදු පැංච සෙල්ලම් කරන්න එයාගේ යාළුවා බඩීව හොයාගෙන ගියා. මෙහෙම ටික දුරක් යද්දී සුදු පැංච දැක්කා ගහේ අත්තක යමක් එල්ලලා තියෙනවා. සුදු පැංචා ගහේ අත්ත ළඟට ආවා. මේ මොකක්ද මේ? හරිම ලස්සනයි. ගහේ අත්තක කවුරු හරි ලස්සන පුංචි කුඩයක් එල්ලලා ගිහින් තිබුණා. ඒත් සුදු පැංචා දැනගෙන හිටියේ නෑ ඒ තියෙන කුඩයක් කියලා. කුඩේ අතට ගත්ත පැංචා කුඩේ කරකව බැලුවා. කුඩේ මිට අදිද්දී ලස්සනට කුඩේ දිගෑරුණා. සුදු පැංචට හරිම පුදුමයි. මේ මොකක්ද මේ වුනේ? කොහොම වුණත් මේක නම් හරිම ෂයි. සුදු පැංච දිගෑරුණු කුඩේ ඔළුවට උඩින් තියාගෙන ඇවිද්දා. ටික වේලාවකින් වැස්සකුත් ආවා. වැස්සට මාව තෙමුනේ නෑ. මෙන්න මේ අමුතු දේ නිසා තමයි මාව බේරුනේ. සුදු පැංචා ඉස්සරහටම යද්දි දැක්කා ගහක් පාමුලට වෙලා සීතලේ වෙවුල ඉන්න පුංචි ලේන් බබාලා දෙන්නෙක්ව. සුදු පැංචා ඒ දෙන්න ගාවට ගියා. තින්තින් යාළුවෝ දෙන්න. ඔය දෙන්නත් එන්න මේක ඇතුළට. මං වැස්සට තෙමුනේත් නෑ. මේක ඇතුළ හරිම ෂෝයි. වැස්සට තෙමෙන්නෙත් නෑ.
වැස්ස ඉවර වෙනකම්ම සුදු පැංච ටින්ටින් බබාලා දෙන්න එක ගහ යටට වෙලා කුඩේ ඇස්සට වෙලා හිටියා. ටික වේලාවකින් වැස්ස නතර වුණා. සුදු පැංචෝ දැන් නම් වැස්ස අඩු වුණා. ඔයා කැමතිද අපි දෙන්න එක සෙල්ලම් කරන්න? මං කැමති. එහෙනම් අපි සෙල්ලම් කරමු ටින්ටින්. සුදු පැංචා කුඩෙත් පැත්තකින් තියලා ටින්ටින් යාළුවෝ දෙන්න එක සෙල්ලම් කරන්න පටන් ගත්තා. සෙල්ලම නිසා සුදු පැංචට කුඩෙත් අමතක වුණා. ටික වේලාවකින් සෙල්ලම් කරලා සුදු පැංචයි ටින්ටින් බබාලා දෙන්නයි ගහ ගාවට ආපහු ආවා. අනේ යාළුවනේ කොමගේ දිගෑරුණු රෙදි කෑල්ල ඒක නෑනේ. සුදු පැංචගේ කුඩේ ගහ යට තිබුණේ නැහැ. සුදු පැංචට ගොඩක් දුක හිතුණා. සුදු පැංචා ටින්ටින් බබාලා එක්ක කුඩේ හෙව්වා. සුදු පැංචෝ මෙහෙට එන්නකෝ. ඇයි මගේ දිගාරින රෙදි කෑල්ල තියෙනවද ටින්ටින්? ඔව් සුදු පැංචා. සුදු පැංචා මේ ගහ උඩ බලන්නකෝ. ගහ උඩ බලපු සුදු පැංචට දැකපු දෙයින් ගොඩාක් සතුටු හිතුණා. ගහක් උඩ හිටපු කුරුළු අම්ම කෙනෙක් කුඩේ යටට වෙලා වැස්සෙන් එයාගේ කුරුළු බබාලා දෙන්නව ආරක්ෂා කරමින් හිටියා. මේ තියෙන්නේ මගේ දිගාරින රෙදි කෑල්ල. මට හරිම සතුටුයි. මගේ දිගාරින රෙදි කෑල්ල නිසා අපි හැමෝම වැස්සෙන් අවුෙන් ආරක්ෂා වුණා. කුරුළු අම්මා වැස්සෙන් එයාගේ බබාලවත් ආරක්ෂා කළා. අන්තිමට සුදු පැංචා ගොඩක් සතුටු වුණා. එයාගේ කුඩේ නිසා හැමෝටම උදව් කරන්න පුළුවන් වුණ එක ගැන. අදනේ අපේ ලොකු අක්කා මාව බලන්න එනවා කිව්වේ. ඉක්මනටම මිදුලා තුගාලා ගේ අස් කරලා අපේ ලොකු අක්කට කන්න කෑම හදන්න ඕන. දැන් හරි කෑම මේසෙත් ලෑස්ති. අක්කා එනකම් මම මිදුකට වෙලා ඉන්න ඕන. ඔන්න අපේ චූටි එයාලගේ ලොකු අක්කා එනකම් මිදුලට වෙලා බලාගෙන හිටියා. ටික වේලාවකින් චූටි දැක්කා එයාගේ ලොකු අක්කා එනවා. ආනේ අපේ අක්කා අපිට කොයිතරම් දෙයක්ද? ඉතින් කොහොමද චූටි? හොඳයි අක්කා. එන්නකෝ අපි යමු ඇතුළට. චූටි එයාගේ අක්කා එක්ක කතා කර කර රස තේ එකක් බිබී හිටියා. ටික වේලාවක් ගියාට පස්සේ චූටි එයාගේ අක්කා එක්ක කෑම කන්න ලෑස්ති වුණා. චූටි මං ඔයාට හොඳ තෑග්ගක් ගෙනාවා. ඒ මොනවද අක්කේ? මං ඔයාට කැමරා සෙවත් කරන ලුණු කුඩු ටිකක් ගෙනාවා. ලුණු කිව්වේ අක්කා? චූටි මෙන්න මේ ලුණු කුඩු වලින් චුට්ටක් ඔයාගේ කෑමවලට දාලා බලන්නකෝ. ඉතින් චූටි එයාගේ ලොකු අක්කා දීපු ලුණු කුඩු වලින් පොඩ එයාගේ කෑමවලට දාලා කවලම් කළා. ලුණු දැම්මම අමුතු රසක් ආවනි මේ කෑම ටිකට. චූටිට ගොඩාක්ම සතුටුයි. චූටිගේ කෑම ලුණු දැම්මට පස්සේ වෙනදටත් වඩා රසවත් වුණා. චූටිගේ ගෙදර එන එයාගේ යාළුවොත් රස කර කර චූටිගේ කෑම කෑවා. ඒක නෙමේ චූටි. ඔයාගේ කෑම වෙනදටත් වඩා රසයි. ඔයා මොනවදනේ මේ කෑමවලට දාන්නේ?
මීහාමිනේ අපේ අක්කමට ලුණු කුඩු වගයක් ගෙනත් දුන්නා. මං මේ ඒවා දාලා කම්මයි කෑමෝ යන්නේ. ඒ නිසා මගේ කෑම තවත් යසයි. ලුණු කුඩු මං අදමයි ලුණු කුඩු ගැන ඇහුවේ. ඉතින් චූටි කිකිලි කෑමෝ යන්නේ ලුණු කුඩු දාලා කියලා කැලෑගම පුරාම ආරංචි වුණා. දවස් මෙහෙම ගත වෙලා ගියා. එක දවසක් ඌරු හාමිනේ චූටි කිකිලිව හොයාගෙන ආවා. චූටි කිකිලි හෙට අපේ ගෙදර දවල් කෑමක් තියෙනවා. ඉතින් මං හාමිතයි එළු හාමිතයි ලීන් පැතික් ඉතයි කෑමක දෙන්න කිව්වා. චූටි කිකිලි ඔයත් අනිවාර්යෙන් දවල් කෑම දෙන්න ඕනේ. හා ඌරු හාමිනේ මං අනිවාර්යෙන් එන්න. ඒකනේ මේ චූටි කිකිලි මට පොඩි උදව්වක් ඕනේ. ඒ මොකද්ද ඌරු හාමිනේ? අනේ මට ඔයා කෑම රසවත් කරන ලුණු ටිකක් දෙන්නකෝ. මන් දෙන්නම් ඌරු හාමිනේ. ඌරු හාමිනේ චූටි දුන්නු ලුණු ටිකත් අරගෙන සතුටින් ගෙදර ගියා. පහුවෙනිදා දවල් කෑමට ඌරු හාමිනේගේ යාළුවෝ ටික ඌරු හාමිනේගේ ගෙදරට ආවා. එහෙනම් මගේ යාළුවනේ කෑම බෙදාගෙන කන්නකෝ. රස පාටයි කෑම ටික නම්. ඇයි මේ ඔයාලගේ මූණු වෙනස් වුනේ? කෑම රස නැද්ද? ඌරු හාමිනේ ඔයා මේ කෑම වලට මොනවද දැම්මේ? කෑම ටික නම් කන්න අමාරුයිනේ. කෝ බලමු කාලා. ඌරු හාමිනේ උයපු කෑම වලින් පොඩ්ඩක් අරගෙන කාලා බැලුවා. ඌරු හාමිනේගෙත් මූණ වෙනස් වුණා. අනේ කෑම ටික කන්න අමාරුයිනේ. මම මේ දා චූටි කිකිලෙන්ගෙන් ඉල්ලගෙන ආව කෑම රස කරන ලුණු දැම්මා. වැඩිපුර ලුණු දැම්මා කෑම තවත් රස වෙන්න. ඒත් කෑම ටික කන්න බෑනේ. ඌරු හාමිනේ ලුණු ගොඩක් දැම්මම කෑම ටික කටේ තියන්නත් බෑ. හරි පදමට කෑමවලට ලුණු පොඩ්ඩක් දැම්මම තමා රස. එහෙමද චූටි කිකිලි? මං කෑම රස වැඩි වෙයි කියලා ලුණු ගොඩක් දැම්මා. ඒකට කමක් නෑ. මං ඉක්මනටම ඔයාලට කන්න නූඩ්ල්ස් එකක් හදලා ගන්නම්කෝ. ඌරු හාමිනේ මට කැක්කුවේ ලුණු ගානට දාන්න හොඳේ. එහෙම කියලා එළු හාමිනේ ඌරු හාමිනේට විහිළු කළා. ඉතින් ඌරු හාමිනේ යාළුවෝ ටිකයි එකතු වෙලා ආපහු කෑම හැදුවා. චූටි කිකිලිගෙත් හරි පදමට ලුණු දාන විදිහ අහගත්තා. මේ පාර ඌරු හාමිනේ හදපු නූඩ්ල්ස් එක ගොඩාක් රසට ආවා. හැමෝම ගොඩක් සතුටින් ඌරු හාමිනේ හදපු කෑම එක කකා විනෝද වුණා. එකමත් එක ගංගාවක කිඹුල්රාළ කෙනෙක් ජීවත් වුණා. මේ කිඹුල්රාළ හරිම කම්මැලි. ඒ වගේම හරිම කපටි. අයියෝ අද තාම ඔව්වත් නෑනේ. හරිම කම්මැලි මට. දඩේමක් හොයාගන්නත් කම්මැලි වගේ. ඒ වුණාට මට බඩගිනි. ගම්යුර කිට්ටුවට වෙලා හිටියනම් සතෙක්ව ලේසියෙන් අල්ලගන්නත් පුළුවන් වේ. එහෙම හිතපු කිඹුල්රාළ ගම් යුරේ අයිනට ගිහින් හිටියා. ටික ටික අවුවත් වැටුන නිසා සනීපෙට ගම් යුරට වෙලාම හිටියා. ටික වේලාවක් ගියාට පස්සේ ගම් යුරට පුංචි හාපැටියෙක් ආවා. හාපැටියා එහාට මෙහාට ඇවිද කල්පනා කරනවා. කිඹුල්රාළත් මේ හාපැටියා දිහා බලාගෙනයි හිටියේ. මොකෝ හාපැටියෝ මේ අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නේ.
අනේ කිඹුල් මාමේ මට මේ හායි උරට යාගන්න ඕනේ. ඒකයි මම මේ කල්පනා කළේ. ඉතින් හාපැටියෝ පීනලා යන්න පුළුවන්නේ. ඔව් ඒත් මට පීනන්න බෑනේ කිඹුල් මාමේ. ගඟත් කෙඹුරු නිසා මට බයයි. බය වෙන්න එපා හාපැටියෝ. මම ඔයාව ඒ හායි උඩට එක්කම් යන්නම්. පුංචි හාපැටියා හුඟක් බය වුණා. මොකද කිඹුල් රාළ කියන්නේ අහිංසක සත්තුන්ව මරාගෙන කන කෙනෙක් කියලා එයා දැනගෙන හිටියා. ඒත් මේ කිඹුල් මාමා නම් හොඳ කෙනෙක් වගේ. එයා මට උදව් කරේ. ඇයි හාව කල්පනා කරන්නේ? ඔයාට මව විශ්වාස නැද්ද? ඇත්තටම ඔයාට මාවේ කුඩට අරන් යන්න පුළුවන්ද? ඔව් පුළුවන් හාපැටියෝ. ඉතින් අපේ හාපැටියා කිඹුලගේ යෝජනාවට කැමති වුණා. හාවා කිඹුලගේ පිට උඩට නැග්ගා. කිඹුල් රාළත් ගඟට බැහැලා පීනන්න ගත්තා. ඉතින් ගඟේ ටික දුරක් යද්දී පුංචි හාපැටියට ආපහු බය හිතුණා. කිඹුල් මාමේ ඔයා මාව කොහාටද අරගෙන යන්නේ? මම ඔයාව ගොඩට අරගෙන යනවා හාපැටියෝ. ඔන්න ඉතින් ගඟ මැදට ආවට පස්සේ කිඹුලා hina වෙන්න ගත්තා. හාවෝ මං ඔයාව ගොඩට නෙමේ ඔයාව කන්නයි අරගෙන ආවේ. මෝඩ හාපැටියෝ රැවටුණා නේද හිනම් මට? මාව කන්න එපා. අපේ අම්මා මාව හොයයි. නෑ මං අනිවාර්යෙන්ම කනවා. පුංචි හාපැටියා බය වුණා. ඒ වගේම කල්පනා කළා මොකද කරන්න කියලා. ඉතින් පුංචි හාපැටියට හොඳ අදහසක් ආවා. කිඹුල් මාමේ ගඟෙන් නෙකුඩි උරේ මන් දන්න ලොකු හාවෙක් ඉන්නවා. මම මේ යාව හම්බවෙන්න තමයි යන්නේ. ඉතින් මං මගේ පොඩි හාවෙක් කාලා ඔයාගේ බඩ පිරෙන්නේ නැති වෙයි. ඒ ලොකු හාව කෑවොත් ඔයාගේ බඩත් පිරෙයි. ඒකත් ඇත්ත තමා. මේ හාව පොඩි වැඩි. ලොකු හාවෙක් කන්න තරම්මට දැන් බඩගිනි කියලා කිඹුල් රාළත් කල්පනා කළා. හරි හාවෝ එහෙනම් මේ ගොඩට යමු. මට හැබැයි ලොකු හාව ඉන්න තැන පෙන්නන්න ඕනේ. ඉතින් කිඹුල් රාළ හාපැටියව පිටේ තියාගෙන පීනගෙන ඒ ගොඩියුරට ආවා. හාපැටියා කිඹුලගේ ඇඟෙන් බිමට බැස්සා. කිඹුල් මාමේ මේ ගහේ තමයි ලොකු හාව ඉන්නේ. ඉන්න මං ගහට නැගලා එක්කම එන්න. ඉතින් කිඹුල් රාළ පුංචි හාපැටියව විශ්වාස කළා. හාපැටියා ගහට නැගලා මෙහෙම කිව්වා. කිඹුල් මාමේ ඔයා හරිම මෝඩයි. ඔයා මාව කන්න හැදුවා. ඒත් මං ඔයාගෙන් බේරිලා කොහොම හරි මේ ඉවුරටත් ආවා. ඉතින් කිඹුල් රාළට තේරුණා එයා රැවටුණා කියලා. කිඹුල් රාළට ලැජ්ජ හිතුණා. එයා ලැජ්ජාවෙන් ආපහු ගඟට බැහැලා පීනලා ගියා. හාපැටියා සතුටින් ගහෙන් බිමට බැහැලා කැලේ ඇතුළට ගියා. ඔන්න පුංචි යාළුවනේ හරිම ලස්සන විලක හංස අම්මා කෙනෙකුයි පුංචි හංස බබාලා 4 දෙනෙකුයි ජීවත් වුණා. පුංචි බබාලා 4 දෙනා අතර හිටියා දඟකාර හංස පැටියෙක්. එයාගේ නම තමයි සුදු බෝලේ. සුදු බෝලේ හැම වෙලේම වගේ පුංචි දඟ වැඩ කරනවා. එක දවසක් අපේ සුදු බෝලේ එයාගේ සහෝදරයෝයි අම්මයි එක්ක විලේ පීනමින් හිටියා. විලේ පීනද්දී සුදු බෝලේ දැක්කා ඈත පුංචි දූපතක් තියෙනවා.
අම්මේ මට අර ඇත පේන දූපතට යන්න ආසයි. අනේ අම්මේ අපි එහෙට යමුකෝ. බෑ සුදු බෝලේ. ඒ දූපතට නම් යන්න හිතන්නවත් එපා. ඒ දූපතේ සැරම සැර සත්තු ඉන්නවා. එයාලා අපිව දැක්කොත් අපිව අල්ලගනේ. අපෝ අපි නම් මේ පැත්තටවත් යන්නේ. ඒ කොහොම වුණත් සුදු බෝලෙට නම් ඕන උනේ කොහොම හරි දූපතට යන්න. කොයිම වෙලාවක හරි දූපතට ගිහින් බලන්න ඕන කියලා සුදු බෝලේ තනියම හිතුවා. එක දවසක් සුදු බෝලේ අම්මලාට හොරෙන් දූපත තියෙන දිහාවට පීනුවා. ළමයිනේ ඔයාලා සුදු බෝලේ දැක්කද? සුදු බෝලේ කොහෙවත්ම පේන්නේ නෑනේ. අපිත් දැක්කේ නෑ අම්මා. එහෙනම් සුදු බෝලේ දූපත දිහාවට යන්නේ නැති. මං ගිහින් බලලා එනකම් ඔය තුන් දෙනා පරිස්සමින් ඉන්නකෝ. හා අම්මා. හංස අම්මා විලේ පීනමින් දූපත දිහාවට යන්න පිටත් වුණා. ශාමේ දූපතේ ලස්සන මම ඊට කලිනුයි මෙහිට එන්න තිබ්බේ. සුදු බෝලේ ගොඩාක් සතුටින් දූපතේ ඇවිද්දා. මෙහෙම ඇවිද ඉද්දී සුදු බෝලෙට ඇහුණා කවුරු හරි එයාගේ පස්සෙන් එනවා කියලා. සුදු බෝලේ පිටිපස්ස හැරිලා බැලුවා. එතකොට තමා එයා දැක්කේ එයාගේ දිහාවට එන කොටිරාලව. සුදු බෝලේ හොඳටම බය වුණා. බය වුණ නිසාම එයාට දුවන්නත් අමතක වුණා. බය වුණු සුදු බෝලේ අඬන්න ගත්තා. කොටිරාලත් ළඟම එනවා. මේ වෙලාවේ කොහේදෝ ඉඳන් වේගයෙන් හංස අම්මා පියාඹගෙන ආවා. ඉක්මනටම සුදු බෝලේ වාරගෙන පියාඹලා ගියා. ඉතින් අපේ සුදු බෝලේ එයාගේ අම්මා එයාව හොයාගෙන දූපතට ආව නිසා කොටිරාලෙගෙන් බේරුණා. සුදු බෝලේ එදා ඉඳන් අකීකරු වැඩ කරන එක නතර කළා. එයා අනෙක් හංස බබාලා තුන්දෙනා වගේම හොඳ කීකරු හංස බබෙක් වුණා.